රයිට් ළමයි ආයුබෝවන් ආදරෙන් පිළිගන්නවා ඔයගොල්ලන්ගේ channel එකට. අපි SAP Guide අපේ channel එක අපි physics උගන්වන්නේ. එතකොට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා අද ඉඳන් පටන් ගන්න භෞතික විද්‍යාවේ දෝලන සහ තරංග කියන පාඩම. එතකොට දෝලන සහ තරංග පාඩම කරන් යන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි මේ වෙනකන් ඔයගොල්ලෝ දන්නවා අපිත් එක්ක join වෙලා ඉඳලා නම් අපි කලින් දැම්ම වීඩියෝ එක ෆිසික්ස් වල තාපේ පාඩමේ ප්‍රැක්ටිකල්ස් ටික තමයි අපි දදා ඉඳී. ප්‍රැක්ටිකල්ස් ටික කන්ටිනියු කරනවා. නමුත් අපි හිතුවා පටන් ගන්න දෝලන සහ තරංග කියන පාඩම. මේ පාඩම යන අතරේ තාපේ එකේ ප්‍රැක්ටිකල්ස් ටික වෙනම අපි මේ ප්ලේලිස්ට් එකට දානවා. රයිට්. එතකොට පාඩමේ නම දෝලන සහ තරංග. දෝලන සහ තරංග. එතකොට මේක පාඩමේ නම තේරුම් ගන්න බෑ මුලින්ම නේ පාඩම මේ කියන්නේ මොකද්ද මේක උගන්වන්නේ කියන එක. දෝලන සහ තරංග. එතකොට මේක වෙන් කරලා ගත්තොත් මෙතන මේ දෝලන කියලා එකක් අපි කතා කරනවා. ඊට පස්සේ තරංග කියලා එකක් කතා කරනවා. මොකද්ද දෝලන කියන්නේ? එතකොට ඔන්න ඕක තමයි මුලින්ම ඉගෙන ගන්න. දෝලන කියන කොටස තමයි මුලින්ම ඉගෙන ගන්න. ඊට පස්සේ තරංග කියන කොටස. එතකොට මේකත් එක්කම යන අනිත් එක තමයි ආලෝකය කියන එක. ආලෝකය කියන කොටස. එතකොට මේ ආලෝකය කියන එකත් දෝලන හා තරංග ආලෝකය මේ එකට යන සෙට් එකක් තමයි මේ ටික. අපි දැන් මුලින්ම කතා කරන්නේ දෝලන සහ තරංග. රයිට්. ඒකේ දෝලන වලට යමු. මුලින්ම. එතකොට එතන ඉඳන් තමයි අපි පටන් ගන්න. රයිට්. මම මේක මකනවා. අපි ගමු දෝලන කියන එක. දෝලන. දෝලනයක් කියන්නේ වේව් එකක්. අපි දන්න දෝලනයක්. ඒ කියන්නේ අර ඔයගොල්ලෝ අහලා ඇති ක්‍රිකට් ගහනකොට පන්දුවේ දෝලනය කියලා කියනවා. පන්දුව දෝලනය වෙනවා. ඒ වගේ නිකන් එහෙම මෙහෙම ආපු වචන ඇති. ඉතින් මෙන්න මේ වගේ දෙයක්. දැන් චලිත ගත්තොත් එක් ආකාරයේ චලිත තියෙනවා දැන්. චලිත තියෙන ආවර්තීය චලිත තියෙනවා ඊට පස්සේ සරල රේඛීය චලිත තියෙනවා ඊට පස්සේ වක්‍රාකාර චලිත තියෙනවා. ඉතින් ওই වගේ එක චලිත වර්ග තියෙනවා. ඒතකොට මේ දෝලනය කියන එකත් දෝලනයක් කියන එකත් මේ එක්තරා ආකාරයක චලිතයක්. ඒතකොට මේකෙදි අපි ඉගෙන ගන්න ඕන පොඩි දේවල් කීපයක් තියෙනවා. ඒතකොට ඒ ටික තමයි හේතුව මෙන්න මේ විදිහේ අවලම්බ බට්ටෙක් ඉන්නවා. ඔයගොල්ලෝ මේක අහලා ඇති අවලම්බය කියලා අපි කියන්නේ මෙයාට. ඒ කියන්නේ මෙහෙම තන්තුවක් තියෙනවා. තන්තුවක්. එතකොට මෙන්න මේ තන්තුවේ ස්කන්ධයක් ගැට ගහලා තියෙනවා. අපි හිතමු මෙයා M කියලා සිම්පල් M. එතකොට මෙයාගේ බර 15ට mg කියලා සිරස්ව බර ක්‍රියා කරනවා මෙයාගේ බලය. දැන් මේ තන්තුව ළමයි මේ ප්‍රත්‍යස්ත නෑ හරි. එතකොට ඒ කියන්නේ මේව ඇදීමකට ලක් වෙන්න බෑ. මෙයා ඒ කියන්නේ මෙහෙම ෆික්ස් දිගක් තියෙන. ඒ කියන්නේ මේ දිග නියත දිගක් මේකේ මෙතන කෙලවරේ බර ගැට ගැහුවා කියලා මෙයාගේ දිග වෙනස් වෙන්නේ නැහැ කියලා අපි හිතනවා. දිග පොඩි ප්‍රමාණයකින් වෙනස් වෙයි. නමුත් ඒක නියතයි. එතනින් එහාට දිග වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. රයිට්. හිතන්න මෙන්න මේ වගේ ගැට ගහලා තියෙන මේ තන්තුවක ස්කන්ධයක් ගැට ගහලා තියලා. ඔයා මේකට පොඩි නැත්තම් මෙයාව ඔයගොල්ලෝ දන්නවනේ නේ. මේ මොනවා හරි ගෙවල් වල තියෙනවනේ එල්ලලා එක එක ලස්සන කුරුල්ලෝ ඒ වගේ සද්ද ඇහෙන දේවල්. ඒතකොට ඒක මෙහෙම අල්ලලා ඔයා මෙහෙම එක්තරා තැනකට ගෙනියලා මේක මෙහෙම ගෙනියලා මේක මෙතනින් ඇතෑරියාම මෙයා මේ විදිහේ චලිතයකට ලක් වෙනවා. එතකොට ඔන්න ඔය චලිතයේදී ගත්තොත් අපි හිතමු මෙන්න මේ වගේ තැනකට මෙයා ගෙනියලා ඔයා මේක ඇතෑරියොත් මෙයාගේ බර එතකොටත් සිරස්ව 15ටමයි තියෙන්නේ. මෙයා මෙන්න මේ වගේ දුරක් ගෙනිච්චා කියලා හිතන්න. ඔයා ගෙනියලා මෙයා මෙතනින් අතාරිනවා. ඇතෑරියාම මෙයා මෙන්න මේ වගේ මොම චලිතයක යෙදෙනවා නේ. රයිට් ඔන්න ඔය වගේ චලිතයක යෙදෙනවා. ඒතර මෙයා දිගටම ළමයි ওই චලිතය යෙදෙනවද? ඒ කියන්නේ දිගටම මේ චලිතය යෙදෙනවද? නැහැ. අපි දැන් පෘථිවිය ගත්තොත් වාතය තියෙනවා. ඒ කියන්නේ වායු ප්‍රතිරෝධය තියෙනවා. මේ දේවල් එක්ක ඕනම දෙයක් එක දිගට චලිත වෙන්න බෑ. අපි යම්කිසි චලිතයක් දුන්නාට පස්සේ යම්කිසි බලයක් දුන්නාට පස්සේ නමුත් අභ්‍යවකාශයට ගියොත් එතනදී බාහිර බල ප්‍රතිරෝධී බල දේවල් නැති හින්දා ඔයා මේක මෙහෙම ඇතෑරියොත් එයා දිගටම මේ විදිහට චලිත වෙමින් ඉන්න ඕන. මොකද එයාව නවත්තන්න යම්කිසි බලයක් යෙදෙනකම් එයා ඒ චලිතය යෙදෙන්න ඕන. නමුත් පෘථිවියේදී එහෙම වෙන්නේ නැහැ. මේක ටික ටික අඩු වෙනවා. එතකොට මේක ඔයා මුල් අවස්ථාවේ මෙන්න මේ වගේ යම්කිසි දුරකට අරන් ගියා.
මෙතන ඉඳන් මෙන්න මේ වගේ දුරකට අරන් ගියා. උපරිම දුරකට අරන් ගියා. එතකොට මෙන්න මේ උපරිම දුරට කියනවා ළමයි අපි විස්තාරය කියලා. විස්තාරය. විස්තාරය කියන එක කැපිටල් A අකුරෙන් අපි නම් කරනවා. විස්තාරය. රයිට්. එතකොට විස්තාරය කියන එක දැන් මෙන්න මෙතනට ගියා. දැන් ඊළඟට හිතන්න මෙයා අවලම්බය මෙහෙම ඇවිල්ලා මේ පැත්තෙන් මෙන්න මෙතනිනුත් මේ වගේ දුරකටම යයිද මේ විස්තරේ ඒ දුරක්ම මේ පැත්තට යයිද මෙයා? එහෙම යන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ අපි පෘථිවියදී ගත්තොත් ඒ විදිහට යන්නේ නැහැ. මොකද මෙයාගේ ප්‍රතිරෝධී බලත් එක්ක මෙයාගේ ශක්ති හානියක් සිද්ධ වෙනවා. ඉතින් ඊට වඩා ඇත්තටම අඩු දුරකට යන්නේ. නමුත් අපි මේක නොසලකා හැරලා අපිට හිතන්න පුළුවන් මේ පැත්තනොත් අපි හිතමු ඒ විස්තරයට මෙයා යනවා කියලා. ප්‍රතිරෝධී බල නොසලකා හැරලා හරි. එතකොට මෙන්න මේක අපි කියනවා විස්තරය කියලා. ඊට පස්සේ මෙයාගේ මෙන්න දැන් ආරම්භක පිහිටුම ළමයි මෙතනනේ. මෙන්න මේ ලක්ෂ්‍යය තමයි ආරම්භක පිහිටුම. මෙතන ඉඳන් තමයි මෙයාව අපි මේ පැත්තට ගෙනෙලා ඇතෑරියේ. ඒතර මෙයාව මෙතන අපි මේ පැත්තට අරන් යනකොට හිතන්න මෙන්න මේ වගේ තැනක නතර කරන් ඉන්නවා කියලා. මෙන්න මේ වගේ තැනක නතර කරන් ඉන්නවා කියලා. එතකොට ඔන්න ඔය දුර අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙන්න මේ සර්කියුලර් දුර. ඔන්න ඔය දුර. ඒ කියන්නේ මෙයා මේ යන මාර්ගයේ මෙයාගේ යම්කිසි තැනකින් දුර. එතකොට අපිට ඒක x කියලා ගන්න පුළුවන්. x කියන්නේ මොකද? විස්ථාපනය. විස්ථාපනය. රයිට්. ඔන්න ඔය ටික ඔයා දැනගෙන ඉන්න ඕනේ. එතකොට යම්කිසි දුරක් ගත්තාම ඒක විස්ථාපනය. ඊට පස්සේ විස්තාරය. ඊට පස්සේ මේක මෙන්න මෙතන මෙයාගේ ආරම්භක පිහිටුම නැත්නම් ආරම්භක ස්ථානය කේන්ද්‍රය. ඊට පස්සේ මෙයා මේ චලිතයේ යෙදෙනකොට මෙන්න මේ චලිතයේ යෙදෙනකොට එතකොට මෙයා යම්කිසි කාලයක් ගත කරනවා. දැන් අපි චලිතයක් මැනීමකට ලක් කරනකොට එයාව කාලයට සාපේක්ෂව තමයි බලන්නේ. එතකොට එයා යම්කිසි කාලයක් ගත කරනවා. එතකොට මෙන්න මේ කාලයේදී අපිට විශේෂ නමක් තියෙනවා ආවර්ත කාලය කියලා. ආවර්ත කාලය. ඔයගොල්ලෝ මේක අහලා ඇති. ආවර්ත කාලය. මේක කැපිටල් T වලින් තමයි අපි සංකේත කරන්නේ. ආවර්ත කාලය. මේක ඔයගොල්ලෝ අහලා තියෙනවනේ භ්‍රමණ චලිතයේදී. හරි. භ්‍රමණ චලිතයේදී ඔයගොල්ලෝ මේ ආවර්ත කාලය කියන එක T = 2π බෙදීම ඔමේගා කියලා අහලා ඇති. රයිට්. එතකොට මෙතනදී ඇත්තටම ආවර්ත කාලය කියන්නේ මොකක්ද? දැන් මෙතන මේ T = 2π බෙදීම ඔමේගා කියලා ගත්තේ අපි භ්‍රමණ චලිතයේදී. එතකොට 2π කියන්නේ අංශක 360ක්. එතකොට මේ සම්පූර්ණ වෘත්තයක් ගෙවාගෙන යන්න එයාගේ කෝණික ප්‍රවේගය ඔමේගා. ඉතින් එහෙනම් මේ 360ක ප්‍රවේග මේ කෝණයක් ඔමේගා කෝණික ප්‍රවේගයෙන් කියනවා නම් අපි අර 2π රේඩියන් කෝණය බෙදන්න ඕන ඔමේගා වලින්. රේඩියන් තප්පරයට කියන කෝණික ප්‍රවේගයෙන්. එතකොට තමයි අපිට කාලය එන්නේ. මොකද දැන් මෙතනදී අපි ආවර්ත කාලය කියන එකේදී අපි ආවර්ත කාලය කියන එක අර්ථ දක්වගන්නේ කොහොමද? ආවර්ත කාලය කියන්නේ මෙයා එක් ආවර්තයක්. එහෙම නැත්නම් එක් සයිකල් එකක් අපි කියලා කියනවා. එක සයිකල් එකක්. එයාගේ එක ආවර්තයක් සම්පූර්ණ කරන්න ගත වන කාලය. එතකොට ළමයි මුලින්ම බලන්න ඕනේ එහෙනම් මෙයාගේ මොකද්ද මේ එක සයිකල් එකක් කියන්නේ කියලා. අන්න ඒකම අඳුර ගන්න. මෙයාගේ එක සයිකල් එකක් කියන්නේ මොකද්ද? මම මේවා ටිකක් මකනවා. හරි. එක සයිකල් එකක් කියලා කියන්නේ මෙයා මෙන්න මේ විදිහේ දෙයක්. මෙතන ඉන්න ආරම්භක පිහිටුමේ. මම මේක ගන්නම් O කියලා ආරම්භක පිහිටුම. හරි. මෙයා ඊට පස්සේ මම ගෙනියනවා මෙන්න මෙතෙන්ට. එතකොට A OA මෙයාව මෙතන ඉඳන් මෙතෙන්ට ගෙනිච්චා. ඔන්න දැන් මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට එනවා. ඊට පස්සේ ඒ ආපු පින්නෙන්ම මොකද වෙන්නේ? මෙයා ආයි අනිත් පැත්තටත් යනවනේ. මෙයා මේ පැත්තටත් යනවා. එතකොට මේක B. හරි. එතෙන්ට ඇවිල්ලා එයා එතන නතර වෙන්නේ නැහනේ. ඊට පස්සේ ආයි මේ පැත්තට යනවා. right. එහෙනම් O වලින් ඉඳන් A වලට ගියා. A වලින් ඉඳන් ආයි O වලට ආවා. O වලින් ඉඳන් B වලට ගියා. B වලින් ආයි O වලට ආවා. දැන් එතනින් නතර වෙන්නෙත් නැහැ. හරි. ආයි මෙයා A වලට යනවා. ඉතින් ඕක ඔහොම වෙනවා.
දිගින් දිගට වෙනවා. හැබැයි ওই දිගින් දිගට වෙන එකේ අපි මේ එක් සයිකල් එකක් එක් ආවර්තයක් කියලා ගන්නෙ මොකක්ද? මෙයා මෙන්න මෙතේ ඉඳන් මෙතෙන්ට ගිහිල්ලා මෙතන ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා මෙතන ඉඳන් මෙතෙන්ට ගිහිල්ලා මෙතන ඉඳන් මෙතෙන්ට එනවා. ඒතර මම ඒක ලිව්වොත් O සිට Aට I Oට ඊට පස්සේ Bට I Oට ඔන්න ඔය කියන චක්‍රය. ඔන්න ඔය කියන චක්‍රය. O A O B O. එතකොට හරියටම ගත්තොත් මෙහෙම මේ පැත්තට ගියා මේ පැත්තට ආවා මැදට ආවා කේන්ද්‍රයට ආවා එයාගේ ආයි අනිත් පැත්තට ගියා ආයි කේන්ද්‍රයට ආවා. ඒතර කේන්ද්‍රයෙන් පටන්ගෙන යම් මේ පැත්තේ විස්තරයට ගියා එතනින් නැවත කේන්ද්‍රයට ආවා කේන්ද්‍රයෙන් අනිත් පැත්තේ විස්තරයට ගියා නැවත කේන්ද්‍රයට ආවා. ඔන්න ඕක අපි කියනවා ආවර්ත එකක් කියලා. ආවර්ත එකක් කියලා අපි කියනවා. right. එතකොට ඔන්න ඔය දේවල් ටික ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඒතර ඕක තමයි අපි දෝලනයක් කියලා කියන්නේ. දෝලනයකදී මේ දෝලන ගත්තොත් ළමයි කියන්නේ විවිධාකාරයෙන් තියෙන්න පුළුවන්. ඒතර අපි ආවර්ත කාලේ T කියලා කියනවා. විස්තරය කැපිටල් A කියලා කියනවා. මෙයාගේ මේ යම් කිසි අතරමැද දුරක් ගත්තොත් මෙන්න මේ දුර අපිට අපි x කියලා කියනවා. අපිට x විදියට ගන්න පුළුවන්. හරි. x හරි y හරි ඔයාලට කැමති විදිහකට. නමුත් සාමාන්‍ය පොදු විදිය අපි x කියලා තමයි ගන්න. විස්ථාපනය කියන්නේ. right. එතකොට මේ ආවර්ත එක එක විදි වලට තියෙන්න පුළුවන්. දැන් මේ චලිතත් එක එක විදි වලට තියෙන්න පුළුවන්. මම කිව්වා මේවා එක් ආවර්තීය චලිත තියෙනවා. දැන් උදාහරණයකට සූර්යයා වටා පෘථිවිය මේ අනෙක් ග්‍රහලෝක ටික චලිත වීම. ඊට පස්සේ ඔය වගේ එක එක චලිත තියෙනවා. ඔන්න ඔය චලිත වගේම තව චලිතයක් තියෙනවා. ඒකට අපි කියනවා සරල අනුවර්තීය චලිතය කියලා. සරල අනුවර්තීය චලිතය. ඒතර විශේෂ චලිතයක්. හරි. සරල අනුවර්තීය චලිතය කියන්නේ. right. සරල අනුවර්තීය චලිතය තමයි අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ. ඒතර ඒක අපි අපේ ඊළඟ ලෙසන් එකේදී කරමු. සරල අනුවර්තීය චලිතය කියන එක. ඒකට යනකොට ඔයා මෙන්න මේ දේවල් ටික දැනගෙන ඉන්න ඕනේ. මේ ආවර්ත කාලය කියන්නේ මොකද්ද? විස්ථාපනය කියන්නේ මොකද්ද? ඊට පස්සේ මොකක්ද විස්තරය කියන්නේ? ඔන්න ඔය දේවල් ටික දැනගෙන ඉන්න ඕනේ. right. ඒතර ඔයා දන්නවා සාමාන්‍ය කෝණික ප්‍රවේගය, කෝණය මනින්න ඔය දේවල් මං හිතනවා ඔයගොල්ලෝ භ්‍රමණ චලිතය ඉගෙනගෙන ඇති. නමුත් අපි අපේ channel එකේ තාම භ්‍රමණ චලිතය කතා කරලා නැහැ. භ්‍රමණ චලිතය ඔයගොල්ලෝ දන්නවා කෝණික විස්ථාපනය, අර්ගීය ත්වරණ, රේඛීය ත්වරණ ඔය වගේ දේවල් ගොඩක් දේවල් අහලා ඇති. හරි. ඒකත් එක්ක ඔයගොල්ලන්ට මතක් කරන්න කැමති ඇත්තටම අපේ නිසප් ගයිඩ් අපේ channel එකෙන් කරන මේ උසස් පෙළ නිසක ජයමග කියන අපේ සෙමිනා එක. එතකොට මේ සෙමිනා එකට ඔයගොල්ලෝ උසස් පෙළ ගන්න ළමෙක් විදියට සම්බන්ධ වෙනවා නම් වඩා හොඳයි. මොකද මේක සාමාන්‍යයෙන් පැය 15ක් විතර යන සෙමිනා එකක්. ඔයගොල්ලන්ට වීඩියෝ සීරීස් එකක් විතර මේක හම්බෙන්නේ. වීඩියෝ එකෙන් එකට තමයි ඔයාලට ඇක්සස් එක දෙන්නේ. ඒ කියන්නේ පළවෙනි වීඩියෝ එක බලලා ඒකේ තියෙන වගේ ප්‍රශ්න ගැටලු ඔක්කොම ක්ලියර් කරගත්තම අපි ඊළඟ වීඩියෝ එක ඔයාලට දෙනවා. ඒතර මේ විදිහට තමයි මේ වීඩියෝස් ටික යන්නේ. සහ ඔයාලට භෞතික විද්‍යාව තියෙන ගැටලු අපෙන් අහගන්න පුළුවන්කමත් හම්බ වෙනවා මේකත් එක්කම නොමිලේ. ඉතින් කුඩා මුදලකට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ 071 10යි 89 56 2 අංකයට WhatsApp හෝ සාමාන්‍ය අමතුමක් දෙන්න. එහෙම නැත්නම් අපේ Facebook page එකට ඔයාලට ගිහිල්ලා බලන්නත් පුළුවන්. මේ තියෙන අපේ Facebook page එක අපි නිසප් ගයිඩ් කියන Facebook page එක. එතකොට මේකේ අපි ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා අපේ මුලදීම මෙන්න මේ අපේ තියෙන courses. එතකොට මේක ගත්තොත් අපේ මේ සෙමිනා එක උසස් පෙළ සම්ප්‍රදාය අතික්‍රමණය කරන්න අපි හැමෝම කරනවට වඩා වෙනස් විදිහට කරන්න. ඒ කියන්නේ 95ක් 96ක් කැම්පස් යන්නේ නැහැ. සෙකන්ඩ් ෂයි කරනවා තර්ඩ් ෂයි කරනවා. 3-4ක් තමයි කැම්පස් එකට සිලෙක්ට් වෙන්නේ. ඉතින් අන්නේ 3-4 කරන දේ තමයි අපි කියලා දෙන්නේ. මොකද 95-96 කරන දේ කරොත් ඔයාට වෙන්නේ ඒ 95-96ට වෙන
සෙකන්ඩ් ට්‍රයි කරන්න, තර්ඩ් ට්‍රයි කරන්න එක්ක ඔයාගේ ඩ්‍රීම් එක අතහැරලා දාන්න වෙන දේ තමයි වෙන්නේ. ඉතින් ඒක වෙන්නේ නැතුව ඔයාව යුනිවර්සිටි එකට ගෙනියන්න, ඔයාගේ ඩ්‍රීම් එකට ගෙනියන්න අපි මේකෙදි උදව් කරනවා. ඔයාට මේක කියවලා බලන්න පුළුවන්. මෙතන අපි ගොඩක් විස්තර දාලා තියෙනවා. ඊට පස්සේ අපේ වෙබ්සයිට් එක තියෙනවා nisabguide.com වෙබ්සයිට් එක. රයිට් එහෙනම් අපි ඊළඟ ලෙසන් එකෙන් හම්බෙමු. ඉතින් එතකන් ඔයගලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එක අවසන් වෙනකම් බලුවා නම් බොහොම ස්තුතියි. වීඩියෝ එක ලයික් කරන්න, ඔයගොල්ලෝ මම ඉගෙන ගන්නවා නම් යාළුවොත් එක්ක ෂෙයා කරන්න, අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.